අයිබෝන් මගේ යාළුවෝ සියලුම දෙනාටම ඔන්න ඉතින් ඉලෙක්ට්‍රොනික වලට ආදරය කරන මගේ යාළුවෝ වෙනුවෙන් මම තව අලුත් වීඩියෝ එකක් අද අරගෙන ආවා. මම කලින් වීඩියෝ එකේදී ඔයාලට අරගෙන ආවේ දාරිත්‍රක සම්බන්ධ කැපැසිටර් සම්බන්ධ මූලික තොරතුරු. ඔයාලා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මුලින් මේ වීඩියෝ එකත් බලන්න කියලා ආරාධනා කරන ගමන් මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලා bell icon එකත් all දාගෙන යන්න කියලා කියනවා. අපි මේ කැපැසිටර් පිළිබඳව ඉගෙන ගන්නකොට නැත්නම් මේ දාරිත්‍රක පිළිබඳව ඉගෙන ගන්නකොට අපිට ඉගෙන ගන්න පහසු වෙන්න මේක කොටස් වශයෙන් තමයි ඉගෙන ගන්න ඕන. මොකද දාරිත්‍රක කියන අමතර කොටස විවිධ වර්ගයෙන් තියෙනවා. මම කලින් වීඩියෝ එකේදීත් ඒ ගැන සඳහන් කරා. විවිධ වර්ගයේ දාරිත්‍රක තියෙන නිසා අපි ඒවා තනි වීඩියෝ එකකින් අරගෙන ආවොත් එහෙම ඇත්තටම ඒක ඔයාලට උනත් ඒක ඉගෙන ගන්න එපා වෙනවා. ඒක නිසා මම කොටස් වශයෙන් තමයි මේ දාරිත්‍රක සම්බන්ධ වීඩියෝ එක අරගෙන වීඩියෝ මාලාවක් විදිහට අරගෙන එන්නේ. ඉතින් අද මම ඔයාලට එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ දාරිත්‍රක වල වැදගත්ම කොටසක් වෙන මෙන්න මේ ඉලෙක්ට්‍රොලයිට් දාරිත්‍රක සම්බන්ධයෙන් අග්‍රභේදයක් සහිත දාරිත්‍රක සම්බන්ධයෙන්. ඉතින් මේ වීඩියෝ එක ඉතාම වැදගත් වීඩියෝ එකක් හින්දා මේකත් ස්කිප් කරන්න නැතුව බලන්න. වීඩියෝ එක අවසන් වෙනකොට ඔයාලට මේ ඉලෙක්ට්‍රොලයිට් දාරිත්‍රක සම්බන්ධව සියලුම තොරතුරු දැනගන්න පුළුවන්. හරියන වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. අපි බලමු ඉස්සෙල්ලා මොනවද මේ ඉලෙක්ට්‍රොලයිට් කැපැසිටර් කියන්නේ. නැත්තම් ඉලෙක්ට්‍රොලයිට් දාරිත්‍රක කියන්නේ කියලා. මේ බලන්න. අපි මේ බලන්න මේ පරිපත පූර්වයක් ගත්තට පස්සේ මේ බලන්න විවිධ ප්‍රමාණයන්ගෙන් අපිට දැක ගන්න පුළුවන් මෙන්න මේ ඉලෙක්ට්‍රොලයිට් දාරිත්‍රක. ඉලෙක්ට්‍රොලයිට් දාරිත්‍රක කියලා මේවට කියන්නේ මේ වගේ දණ්ඩන ભેදයක් තියෙනවා. මං කලින් ඩයෝඩ් සම්බන්ධ පාඩමේදීත් ඒ වගේම රෙසිස්ටර් සම්බන්ධ පාඩමේදීත් කිව්වා මේ ඉලෙක්ට්‍රොනික අපිට හම්බෙන ඉලෙක්ට්‍රොනික අමතර කොටස් වල සමහර අමතර කොටස් තියෙනවා අග්‍රභේදයක් සහිත අමතර කොටස්, සමහර අමතර කොටස් තියෙනවා අග්‍රභේදයක් රහිත අමතර කොටස්. ඒ කියන්නේ අග්‍රභේදයක් සහිත අමතර කොටස් වල අපි අග්‍ර නිසි පරිදි හඳුනාගෙන තමයි පරිපථයට සම්බන්ධ කරන්න ඕන. අග්‍රභේදයක් රහිත අමතර කොටස් පරිපථයට සම්බන්ධ කිරීමේදී අග්‍ර මාරු වුණාට ගැටලුවක් නැහැ. මොන අග්‍රේ සම්බන්ධ කරත් මාරු වුණාට ගැටලුවක් නැතුව ඒක වැඩ කරනවා. ඉතින් මේ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේදී වැදගත්ම අමතර කොටස තමයි මෙන්න මේ ඉලෙක්ට්‍රොලයිට් දාරිත්‍රක කියලා කියන්නේ. ඉලෙක්ට්‍රොලයිට් කැපැසිටර් කියලා කියන්නේ අපි හැමෝම දන්න කැපැසිටර් නැත්නම් කන්ඩෙන්සර් කියලා අපි කියනවා. ඉතින් අපි බලමු මේකේ පරිපථ සටහන මොන වගේද කියලා. ඕනම අමතර කොටසක පරිපථ සටහනක් තියෙනවා. ඉතින් අපි බලමු ඉලෙක්ට්‍රොලයිට් කැපැසිටර් වල පරිපථ සටහන මොන විදිහටද නැත්නම් සිම්බල් එක මොන විදිහටද දෙන්නේ කියලා. මේක විවිධ පරිපථවල විවිධ විදිහට සටහන් කරලා තියෙනවා. එතකොට අපි මොන සිම්බල් එක දැක්කත් අපිට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන මේ සිම්බල් එකෙන් තියෙන්නේ මේ පරිපථ සටහනෙන් තියෙන්නේ ඉලෙක්ට්‍රොලයිට් කැපැසිටර් එකක් තමයි කියලා. මම පළවෙනි එක මෙන්න මේ විදිහට ඇඳලා පෙන්නන්නම් ඔයාලට. මෙහෙම තියෙන්න පුළුවන්. ඔය විදිහට ධන ඍණ කියලා සටහන් කරලා තියෙන්න පුළුවන්. නැත්නම් ධන ඍණ එකෙන් බොහෝ විට ධන විදිහට විතරක් සටහන් කරලා තියෙන්න පුළුවන්. තව එකක් තියෙන්න පුළුවන් මේ විදිහට. මෙන්න මේ විදිහට එකක් පාට කරලා තියෙන්න පුළුවන්. ධන ඍණ ඔය විදිහට සටහන් කරලා තියෙන්න පුළුවන්. තව එකක් තියෙන්න පුළුවන් මෙන්න මේ විදිහට ධන ඍණ ඔය විදිහට තියෙන්න පුළුවන්. තව එකක් තියෙන්න පුළුවන් මේ විදිහට ධන ඍණ. ඔන්න ඔය විදිහට මොන ආකාරයෙන් උනත් පරිපථවල තිබුණොත් අනිවාර්යෙන් අපි මේක දැනගන්න ඕන මේ තියෙන්නේ ඉලෙක්ට්‍රොලයිට් කැපැසිටර් එකක් තමයි කියලා.
සමහර අවස්ථාවල පරිපථවල තියෙනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට රවුමක් ඇඳලා මෙහෙම 32ක් තියලා මේක පැත්තක ධන කියලා සටහන් කරලා තියෙන්න පුළුවන්. අනිත් පැත්තේ බොහෝ විට මෙන්න මෙහෙම සුදු පාටින් මේ විදිහට මාක් කරලා තියෙන්න පුළුවන්. තවත් සමහර අවස්ථාවල තියෙන්න පුළුවන් මේ විදිහට රවුමක් ඇඳලා මේ විදිහට අග්‍ර දෙක සම්බන්ධ කරන තිද්දක තියලා ධන කියලා සටහන් කරලා මේ එක පැත්තක මෙන්න මේ විදිහට ඔන්න විදිහට පාට කරලා තියෙන්න පුළුවන්. මේ ධන විදිහට නොතිබෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට පාට කරලා තිබ්බොත් අනිවාර්යෙන් අපි ඒක දැනගන්න ඕන. ඒ පැත්ත තමයි ඍණ පැත්ත කියලා. එතකොට කැපැසිටර් එක ගත්තොත් අපි කැපැසිටර් එකෙත් අපිට පුළුවන් වෙන්න ඕන අඳුර ගන්න. ගත්තට පස්සේ දණ්ඩ ඍණ මොන විදිහටද තියෙන්නේ කියලා. මේ බලන්න මේ කැපැසිටර් එක ගත්තම මම ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම්. මෙන්න මේ එක පැත්තක් තියෙනවා මෙන්න මේ විදිහට සුදු පාටින් පාට කරපු පැත්ත. ඒ පැත්ත තමයි ඍණ පැත්ත. හොඳට මතක තියාගන්න. මේ ධන පැත්තේ ඒක පාට කරලා නැහැ. මේ ඍණ පැත්තේ තමයි ඒක පාට කරලා තියෙන්නේ. මේ බලන්න. මේක මම පෙන්නන්නම් මේකේ මේ ඒ පැත්ත පාට කරලා තියෙනවා වගේම ඍණ කියලා සටහන් කරලාත් තියෙනවා. එතකොට අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මේ ධන පැත්ත පාට කරලා නැහැ. ඍණ පැත්ත තමයි පාට කරලා තියෙන්නේ. එතකොට අපි අනිවාර්යෙන් දැනගන්න ඕන මේ ඍණ අග්‍රය මේක තමයි කියලා. එතකොට මෙන්න මේ විදිහට තිබුණම අපි ධන අග්‍රය ඍණ අග්‍රය මොන විදිහටද තියෙන්නේ කියලා පරිපථ සටහනෙන් දැක්කම අපි මේකේ ධන ඍණ හරියට බලලා ඒ විදිහට නිවැරදිව සම්බන්ධ කිරීම කරන්න ඕන. මේ බලන්න මෙන්න මේ බලන්න මේ පරිපථ මේ බලන්න පරිපථ සටහන මම කිව්ව විදිහටම මේ බලන්න මේ සුදු පාට රවුමක් තියෙනවා මේ තිත් දෙක තියෙනවා සිදුරු දෙක මේ එක පැත්තක ධන කියලා සටහන් කරලා තියෙනවා ඍණ පැත්තේ මේ බලන්න සුදු පාටින් පාට කරලා තියෙනවා අන්න ඒ විදිහට මේ බලන්න මේ සම්බන්ධ කරපු දාරිට් එකේ බලන්න හොඳට මේ බලන්න මේ කැපැසිටි එක බලන්න මේ බලන්න ඍණ පැත්තේ සුදු පාටින් මාක් කරලා තියෙන වෙනම ධන පැත්තේ මේ ධන කියලා සටහන් කරලා තියෙනවා ඉතින් අපිට ඒ විදිහට තිබුණම මේක වරදින්න විදියක් නැහැ මාරු වෙන්නේ නැතුව අපිට නිවැරදිව පරිපතයට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට දාරිට්‍රක වලින් මොකද්ද කරන්නේ කියලා අපි දැනගෙන ඉන්න ඕන. මම ඔයාලට කෙටියෙන් පැහැදිලි වෙන විදිහට කියලා දෙන්නම් මේ ඉලෙක්ට්‍රෝලයිට් දාරිට්‍රක වල මේ දාරිට්‍රකයක පොදු කාරණය තමයි යම්කිසි ධාරිතාවයක් ගබඩා කරලා තබා ගැනීම. යම්කිසි වෝල්ටීතාවයක් තමයි ගබඩා කරලා තබා ගැනීමක් සිදු වෙන්නේ. ඒක මම ඔයාලට තේරෙන විදිහට කියන්නම්. මේ දාරිට්‍රකයක් අපිට මේක රීචාර්ජබල් බැටරියක් විදිහට සලකන්න පුළුවන්. දාරිට්‍රකයක් කියලා කියන්නේ රීචාර්ජබල් බැටරියක් විදිහට සලකන්න පුළුවන්. රීචාර්ජබල් බැටරිය අපි දන්නවා බැටරි චාර්ජ් කරන්න පුළුවන්. ඒ වගේම ඩිස්චාර්ජ් වීම භාවිතා කරනකොට නැවත ඩිස්චාර්ජ් වීම සිදු වෙනවා. ඊට පස්සේ නැවත ඒක රීචාර්ජ් කිරීම කරන්න පුළුවන්. නමුත් මේ දාරිට්‍රක සහ රීචාර්ජබල් බැටරිය අතර වෙනස තියෙන්නේ රීචාර්ජබල් බැටරියක් චාර්ජ් කරන්න යම්කිසි කාලයක් ගත වෙනවා වගේම ඩිස්චාර්ජ් වෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. නමුත් මේ දාරිට්‍රක වල තියෙන විශේෂත්වය තමයි ඉතාම කෙටි කාලයක් තුළ මේ දාරිට්‍රක චාර්ජ් වීම සහ ඩිස්චාර්ජ් වීම සිදු කරන්න පුළුවන්. ඒ කියන්නේ මිලිතප්පර ගානකින් මේ දාරිට්‍රක මේ කැපැසිටර්ස් චාර්ජ් කිරීම සහ ඩිස්චාර්ජ් වීම සිදු වෙන්න පුළුවන්. ඒක තමයි මේ දාරිට්‍රක වල තියෙන විශේෂත්වය. අපි දැන් බලමු මෙන්න මේ දාරිට්‍රක වල මේ කැපැසිටර් වල මේ බලන්න හැම දාරිට්‍රකයකම සටහන් කරලා තියෙනවා යම්කිසි පාඨාංක ටිකක් යම්කිසි අගයන් ටිකක් සටහන් කරලා තියෙනවා. මේ බලන්න මේ දාරිට්‍රකේ මම ඔයාලට කියලා දෙන්නම්. මේ දාරිට්‍රක වල දාරිට්‍රක ගැන අපි ඉගෙන ගන්නකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ දාරිට්‍රක වල තියෙන මේ සටහන් කරලා තියෙන දේවල් මොනවද කියලා අපි දැනගෙන ඉන්න ඕන. මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කිව්වා මේ දාරිට්‍රක වල ධාරිතාවම ඉන්නේ ෆැරඩ් වලින් කියලා. එතකොට ඒ ෆැරඩ් කියන්නේ ඉතා විශාල අගයක් නිසා දාරිට්‍රක නිෂ්පාදනය කිරීමේදී
මයික්‍රෝෆැරඩ්, නැනෝෆැරඩ්, පිකෝෆැරඩ් වගේ සුළු ධාරිතාවෙන්ගෙන් තමයි ධාරිත්‍රක නිෂ්පාදනය කරන්නේ. එතකොට මම ස්ක්‍රීන් එකේ chart එක දාන්නම්. ධාරිත්‍රකවල මේ නැනෝෆැරඩ්, පිකෝෆැරඩ් සහ මයික්‍රෝෆැරඩ් අතර සම්බන්ධතාවය මොන විදිහටද තියෙන්නේ කියලා ඔයාලට ඒක බලා ගන්න පුළුවන් වේවි. එතකොට බලන්න මේ ධාරිත්‍රකවල මේ සටහන් කරලා තිනවා. බලන්න මේකේ තියෙනවා මේ 10 මයික්‍රෝෆැරඩ් 16 වෝට් කියලා. 10 මයික්‍රෝෆැරඩ් 16 වෝට් කියලා වෝල්ට් කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕන මේ මොකද්ද මේ තියෙන්නේ කියලා එක එක වෙන වෙනම. මුලින්ම බලමු 10 මයික්‍රෝෆැරඩ් කියන්නේ මොකක්ද කියලා. 10 මයික්‍රෝෆැරඩ් කියලා මේකේ සටහන් කරලා තියෙන්නේ මේකේ ධාරිතාවය. ඒ කියන්නේ මේ ධාරිත්‍රකේ මයික්‍රෝෆැරඩ් 1000ක ධාරිතාවයක් ගබඩා කරලා තබා ගන්න පුළුවන් කියලා තමයි මේ 10 මයික්‍රෝෆැරඩ් කියලා මේකේ සටහන් කරලා තියෙන්නේ. පැහැදිලි ඇති. අපි ධාරිත්‍රක මනින්නේ අපි රෙසිස්ටර් මැන්න ඕම්ස් වලින් ධාරිත්‍රක මැනීම සිදු කරනවා ෆැරඩ් වලින්. එතකොට මයික්‍රෝෆැරඩ් වලින් සටහන් කරලා තියෙන්නේ මේකේ සුළු ධාරිතාවයක් ධාරිත්‍රක වල තියෙන නිසා. එතකොට මේක සටහන් කරලා තියෙන්නේ මේ මයික්‍රෝෆැරඩ් 1000යි කියලා. මේ කැපැසිටර් එකේ දරන්න පුළුවන් ධාරිතාවය තමයි මයික්‍රෝෆැරඩ් 1000ක්. එතකොට වෝල්ට් 16 කියලා මේ සඳහන් කරලා තියෙන්නේ මේකට දරන්න පුළුවන් උපරිම වෝල්ටීයතාවය. මැක්සිමම් වෝල්ටේජ් එක කියලා කියනවා. මයික්‍රෝෆැරඩ් 1000ක් මේක ගබඩා කරන්න පුළුවන් වගේම මේකේ මේ ධාරිත්‍රකයට දරන්න පුළුවන් වෝල්ටීයතාවය තමයි වෝල්ට් 16යි කියලා තියෙන්නේ. පැහැදිලි ඇති. ඊට පස්සේ බලන්න මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා මේ බලන්න. තවත් වැදගත් එකක් තියෙනවා මේ සෙන්ට්‍රිගේට් අංශක 105යි කියලා මේක සටහන් කරලා තියෙනවා. සෙන්ට්‍රිගේට් අංශක 105යි කියලා මේ සටහන් කරලා තියෙන්නේ සෙන්ට්‍රිගේට් අංශක 105ක උෂ්ණත්වයක් වෙනකන් මේ ධාරිත්‍රකේ මෙන්න මේ 10 මයික්‍රෝෆැරඩ් කියන ධාරිතාවය ලබා ගන්න පුළුවන් කියලා තමයි මෙන්න මේ උෂ්ණත්වයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 105ක් වෙනකන් මේ තියෙන 105 කියලා පේනවා ඇති. 105 සෙන්ටිග්‍රේඩ් අංශක වෙනකන් මේ ධාරිත්‍රකයෙන් මයික්‍රෝෆැරඩ් 1000ක ධාරිතාවයක් ලබා ගන්න පුළුවන් කියලා තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඊට වැඩිය උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මේ ධාරිත්‍රකය විනාශ වීමකට ලක් වෙනවා. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තියෙනවා මේක ගොඩක් අය කියලා දෙන්නේ නැහැ. මෙන්න මේ වරහන් ඇතුලේ M කියලා සලකුණක් තියෙනවා. මේ M කියන එකෙන් කියන්නේ මේකේ සහනතාවය. අපි ප්‍රතිරෝධක පාඩම කරද්දී ප්‍රතිරෝධක ගැන ඉගෙන ගත්තී අපි ඒකෙත් සහනතාවය කියලා වෙනම කොටසක් ඉගෙන ගත්තා. ඒ වගේම මේ ධාරිත්‍රකවලත් තියෙනවා මේ කැපැසිටර් වලත් සහනතාවය කියලා එකක්. මම එක වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මොකද මේකෙදි කියලා දෙන්න ගියොත් මේ වීඩියෝ එක දිග වැඩි වෙනවා. ඉතින් මූලිකව අපි ඉගෙන ගමු මෙන්න මේ මයික්‍රෝෆැරඩ් අගය කියන්නේ මොකක්ද කියලා මේ ධාරිත්‍රකවල. එතකොට අපි බලමු මල්ටිමීටරෙන් පරීක්ෂා කරලා මෙන්න මේ මයික්‍රෝෆැරඩ් 10 කියන අගය කොහොමද මල්ටිමීටරෙන් පරීක්ෂා කරන්න කියලා. අපි මේ ධාරිත්‍රක නැත්නම් කැපැසිටර්ස් මල්ටිමීටරෙන් පරීක්ෂා කරනකොට අපි මේ මල්ටිමීටරේ මේ සිලෙක්ටර් එක මෙන්න මේ ධාරිත්‍රක පරීක්ෂා කරන තැනට යොමු කරගන්න ඕන සිලෙක්ටර් එක. මේ තියෙන ධාරිත්‍රක පරීක්ෂා කරන තැනට අපි මේ විදිහට යොමු කරලා ධාරිත්‍රක කොටසට යොමු කරගන්න ඕන. බලන්න නැනෝෆැරඩ් කියලා මෙතනින් පෙන්නනවා. අන්නේ විදිහට එතෙන්ට යොමු කරගන්න ඕන. බලන්න මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මල්ටිමීටර් රිනෝවයර් එක කැපැසිටර් එකේ ඍණාග්‍රයටත් ධනවයර් එක කැපැසිටර් එකේ ධනාග්‍රයටත් සම්බන්ධ කරලා මේ විදිහට පොඩි වෙලාවක් තියාගෙන හිටියම අපිට බලා ගන්න පුළුවන් මයික්‍රෝෆැරඩ් අගය පෙන්වනවා. අන්න 1018 මයික්‍රෝෆැරඩ් කියලා මීටරෙන් පෙන්වනවා. එතකොට මේකේ තියෙනවා මයික්‍රෝෆැරඩ් 1000යි කියලා තියෙන්නේ. නමුත් මීටරේ පෙන්නුවා 1018 මයික්‍රෝෆැරඩ් කියලා. 1018යි මයික්‍රෝෆැරඩ් කියලා.
එතකොට ඔයාලට ගැටලුවක් එන්න පුළුවන්. ඇයි මේකේ මේ 17 කියලා සඳහන් කරලා තියෙද්දි මේ මල්ටිමීටරෙන් 1018යි කියලා පෙන්වුවේ කියලා. අන්න ඒක තමයි මෙන්න මේ සහනතාවයෙන් අපි දැනගන්න ඕන. ඉතින් ඒ සහනතාවය පිළිබඳව මම ඊළඟ වීඩියෝ එකකින් කියලා දෙන්නම්. ඒක ටිකක් වෙනම ඉගෙන ගන්න ඕන. එතකොට මෙන්න මේ 10 මයික්‍රෝෆැරඩ් කිව්වම ඊට ආසන්නව මේ මීටරෙන් පෙන්නනවා නම් ඒක නිවැරදි කියලා තමයි අපිට දැනගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ කැපැසිටර් එක ගැන. මේ කැපැසිටර් එකත් බලන්න මේකට දරන්න පුළුවන් උපරිම වෝල්ටීයතාවය සඳහන් කරලා තියෙන වෝල්ට් 50යි කියලා. ඒ වගේම මයික්‍රෝෆැරඩ් 100ක දාරිත්‍රයක් මේක. ඒ වගේම මේකේ උෂ්ණත්වය තියෙනවා සෙන්ටිග්‍රේඩ් 85යි කියලා. ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් 85ක් යනකම් මේකේ මයික්‍රෝෆැරඩ් 100ක ධාරිතාවයක් ලබා ගන්න පුළුවන්. ඊට වැඩි වුණොත් මේක විනාශ වීමකට ලක් වෙන විදිය තමයි ලක් වෙනවා කියලා තමයි මේකෙන් සටහන් කරලා තින්නේ. ඒ වගේම මේ බලන්න මේකේ වරහන් ඇතුලේ M කියලා සලකුණක් තියෙනවා. මේ M කියලා කියන්නේ මේකේ සහනතාවය. අපි ඒක ඊළඟ පාඩමෙන් ඉගෙන ගමු. අපි දැන් බලමු මේකේ ධාරිතාවය අර විදියටම මල්ටිමීටරෙන් පරීක්ෂා කරලා අපි මේ විදියට මල්ටිමීටරේ ඍණ වයරක ධාරිත්‍රකේ ඍණාග්‍රයටත් ධන වයරක ධනාග්‍රයටත් තියලා පොඩි වෙලාවක් ඔය විදිහට අල්ලගෙන හිටියම අන පේනනවා 97.8යි කියලා. 97.8යි මයික්‍රෝෆැරඩ් කියලා පෙන්නනවා. එතකොට මේකේ තියෙන්නේ 100 මයික්‍රෝෆැරඩ් කියලා. එතකොට ඊට ආසන්න අගයක් මල්ටිමීටරෙන් පෙන්නනවා. එතකොට මේ සහනතාවයත් එක්ක මේක නිවැරදි. මම ඒක ඊළඟ පාඩමෙන් කියලා දෙන්නම්. ඉතින් අන්න ඒ විදිහට තමයි මල්ටිමීටරෙන් පරීක්ෂා කිරීම කරන්නේ. අනිවාර්යයෙන්ම අපි දැනගන්න ඕන මොන හේතුවකටවත් මේ ධාරිත්‍රක කැපැසිටස් පරීක්ෂා කරන අවස්ථාවේදී මේ විදිහට පරිපතයේ තියද්දි පරීක්ෂා කිරීම සිදු කරන්න එපා. මොකද අපිට එතකොට නිවැරදි පාඨාංකයක් ඇත්තටම ලබා ගන්න බෑ. මේක අනිවාර්යයෙන්ම පරිපතෙන් එකාග්‍රයක් හරි ඉවත් කරලා තමයි පරීක්ෂා කිරීම කරන්න ඕන. බොහෝ විට අග්‍ර දෙකම ඉවත් කරන්න සිදු වෙනවා. මොකද මේවා මේ පරිපතයට ඊටම ළඟින් සම්බන්ධ කරලා තියෙන්නේ. ප්ලේ එකක් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා මේක පරිපතෙන් ඉවත් කරා කියලා ගැටලුවක් නැහැ. අපිට මේක පරිපතයට සම්බන්ධ කරනකොට දැනගන්න පුළුවන් මේ සටහන් කරලා තියෙනවා මේකේ ධනාග්‍ර ඍණාග්‍ර මොන විදිහට සම්බන්ධ වෙන්න ඕන කියලා. මේ බලන්න සටහන් කරලා තියෙනවා පැහැදිලිව ඍණාග්‍ර පැත්තේ මෙන්න මේ විදිහට සුදු පාටින් පාට කරලා තියෙනවා. එතකොට අපිට ගැලවුවයි කියලා ගැටලුවක් නැහැ. ඒක නිසි පරිදි පැත්ත බලලා සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මොකක් හරි රිපෙයාර් එකක් කරනකොට මේ පරිපත පූර්වයක් ගත්තට පස්සේ රිපෙයාර් එක කරන්න කලින් අපි බලන්න ඕනේ ඉස්සෙල්ලාම මේක පරිපතේ පූර්ව හොඳට සුද්ධ කරගෙන පිහදාගෙන බලන්න ඕන බාහිරින් පේන මොන හරි ඩැමේජ් තියෙනවද කියලා. ඒක තමයි රිපෙයාර් එකේ පළවෙනිම පීවර වෙන්න ඕන. එතකොට බොහෝ අවස්ථාවල මට හම්බෙලා තියෙනවා මම ඔයාලට ඒක දැනගන්න කියන්නේ මෙන්න මේ ධාරිත්‍රකවල මෙන්න මේ විදිහට බලන්න මේ සයිඩ් එකෙන් බලවමු ඔයාලට මේක පේනවා. මේ බලන්න හොඳ ෆ්ලැට් තියෙන්නේ මේ උඩ පැත්තලි. සමහර අවස්ථාවල තියෙනවා මේ ධාරිත්‍රකවල මේ ෆ්ලැට් නැතුව මේක මේ මැදින් උඩට ඉදිමිලා තියෙනවා. මෙන්න මේ සාමාන්‍ය ප්‍රමාණයකට පොඩි ප්‍රමාණයක් මෙහෙම සාමාන්‍ය ප්‍රමාණයට නැතුව මෙහෙම මේ ප්‍රමාණය පොඩ්ඩක් ඉදිමිලා තියෙනවා මේ මැදින්. අන්න එහෙම අවස්ථාවක් තිබ්බොත් ඇත්තටම ඒ ධාරිත්‍රකේ පරීක්ෂා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම රිප්ලේස් කරන්න ඕන ගලවලා අයින් කළා ඊට සමාන ධාරිතාවයක් සහ වෝල්ටේජ් එකක් තියෙන ධාරිත්‍රකයක් අනිවාර්යෙන් යෙදීම සිදු කරන්නම ඕන. ඒක මම අමතර කාරණයක් විදිහට කිව්වේ මොකද එහෙම ධාරිත්‍රකයක් ඇත්තටම පරීක්ෂා කර සමහරට ධාරිතාවය නිසි පරිදි පෙන්වන්න පුළුවන්. නමුත් ඒ ධාරිත්‍රකය නැවත බොහොම කෙටි කාලයක් ඇතුළත රීප්ලේස් කරන්න වෙනවා. ඒ විදිහට තිබුණොත් එහෙම ඉතින් අපි රිපෙයාර් එකක් කරනකොට අනිවාර්යයෙන්ම ඒ වගේ ධාරිත්‍රකයක් දැක්කොත් අනිවාර්යයෙන්ම ඒක ඉවත් කරලා අලුත් ධාරිත්‍රකයක් යොදන්නම ඕන. හරි ඒ වගේම අපි දැන් බලන්න ඕන මේ ධාරිත්‍රක මොන වගේ දේවල් වලටද භාවිතා කරන්න කියලා.
මේ ධාරිත්‍රක ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ ධාරිත්‍රකයේ කාර්යය තමයි යම්කිසි ධාරිතාවයක් ගබඩා කරලා තබා ගන්න නිසා ප්‍රධාන වශයෙන්ම පරිපථ වලට මේක යොදාගන්නේ ස්මූතින් කන්ඩෙන්සර් එකක් විදිහට තමයි අපි යොදාගන්නේ. ඒ කියන්නේ යම්කිසි වෝල්ටේජ් එකක් නැත්තම් ධාරාවක් ස්මූත් කරගන්න. ඒ කියන්නේ සුමට කරගන්න තමයි මේව යොදන්නේ. ඒ කියන්නේ අවශ්‍ය ධාරාව නිසි පරිදි ලබා ගන්න කිසිම විචලනයකින් තොරව ධාරාව තනි සරල රේඛාවක් විදිහට ලබා ගන්න තමයි මෙන්න මේ ධාරිත්‍රක යොදාගන්නේ. මේ බලන්න මේ පවර් සප්ලයි එකේ මෙතන AC in කියලා ගහලා තියෙනවා. මෙතනින් AC වෝල්ටේජ් එක දුන්නාට පස්සේ මෙතනින් මේ බලන්න මේ රෙක්ටිෆයර් එකෙන් ඍජුකරණය වෙලා මේ බලන්න යන්නේ මෙන්න මේ ධාරිත්‍රකයට තමයි යන්නේ. මේ බලන්න ධාරිත්‍රකයට තමයි සම්බන්ධ වීම සිදු වෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම අපි දන්නවා අපේ නිවාස වලට සම්බන්ධ වෙන ලැබෙන AC විදුලියේ හර්ට්ස් 50කට අතර ෆ්‍රීකවෙන්සි එකක් තියෙනවා. හර්ට්ස් අගයක් තියෙනවා. ඉතින් එතකොට ඒ විදිහට විචලනය වෙන ධාරාවක් වෝල්ටේජ් එකක් අපිට ලැබෙන නිසා අන්නේ විචලනයේදී මේ පරිපථ වලට අවශ්‍ය විදුලිය නිසි පරිදි ලැබෙන්නේ නැති වෙනකොට ඒ විචලනය වෙන එක ස්මූත් කරගන්න තමයි විචලනය නැති කරලා එතකොට එන්න පුළුවන් සද්ද පොඩි නොයිස් වගේ දේවල් නැති කරගන්න තමයි මෙන්න මේ ධාරිත්‍රක ස්මූතින් කන්ඩෙන්සර් විදිහට භාවිත කරන්නේ. ඒක තමයි ප්‍රධානම කාරණේ. මේ බලන්න ඉන්පුට් එකේ තියෙන වගේම මේ අවුට්පුට් එක මෙතන තියෙනවා. අවුට්පුට් එකටත් මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා. අවුට්පුට් වෝල්ටේජ් එකට හරියන ගැලපෙන විදිහට මේ විදිහට ධාරිත්‍රක සම්බන්ධ කරලා තියෙනවා. මේකෙන් කරන්නේ ඉන්පුට් වෝල්ටේජ් එක වගේම අවුට්පුට් වෝල්ටේජ් එකත් ස්මූත් කර ගැනීමක් තමයි. තන්නේ සරල රේඛාවක් විදිහට ලබා ගැනීම තමයි මේ ධාරිත්‍රක වලින් සිදු කරන්නේ. ඒ වගේම තමයි සමහර අවස්ථාවල මේ ධාරිත්‍රක යොදා ගන්නවා ෆිල්ටර් එකක් විදිහට භාවිතා කරනවා. මේ බලන්න මෙන්න මේ ඇම්ප්ලිෆයර් පරිපථයක් සර්කිට් එකක්. මේ බලන්න මේ ඇම්ප් එකට යොදලා තියෙනවා IC එකෙන් අවුට්පුට් එකේදී මේ බලන්න වූෆර් සයිඩ් එකට යොදලා තියෙනවා මේ විදිහට ලොකු කන්ඩෙන්සර් දෙකක් කැපැසිටර් දෙකක්. ඒ අවස්ථාවේදී සිද්ධ කරන්නේ මේකේ මේ වූෆර් පැත්තට යන සිග්නල් එක ෆිල්ටර් කිරීමක් තමයි මේ ධාරිත්‍රක වලින් සිදු කරන්නේ. එතකොට මේ බලන්න සෙන්ටර් ස්පීකර් එක පැත්තට යනකොටත් ඒකටත් අවශ්‍ය විදිහට ෆිල්ටර් කිරීමක් සිදු කරලා දීලා තියෙනවා. ඒ වගේම මේ බලන්න left right කියලා තව දෙකක් තියෙනවා ස්පීකර් අවුට් දෙකක්. ඒ දෙකටත් අදාළව වෙනම ෆිල්ටර් කන්ඩෙන්සර් දෙකක් විදිහට මේ කන්ඩෙන්සර් පාවිච්චි කිරීමක් සිදු කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා තමයි ධාරිත්‍රක ගැන අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රධානම දේවල් ටික. එතකොට ඔයාලට දැන් දැනගන්න පුළුවන් ධාරිත්‍රකේ පරිපථ සටහන් මොන විදිහටද තියෙන්නේ, බාහිරින් බැලුවම මොන වගේද, පරිපථ සටහන් මොන වගේද, එතකොට අග්‍ර කොහොමද අපි හඳුනගන්නේ, ඒ වගේම ධාරිත්‍රකයක තියෙන මෙන්න මේ පාඨාංක අපි කොහොමද කියවගන්නේ, ඒ වගේම බාහිරින් බැලුවම මේක හොඳයිද නරකයිද කියලා කොහොමද අපි තීරණය කරගන්නේ, ඒ වගේම මල්ටිමීටරෙන් පරීක්ෂා කිරීමේදී මේක නිවැරදිද කියලා කොහොමද අපි පරීක්ෂා කරගන්නේ, ඒ වගේම උෂ්ණත්ව සංගුණකය ගැන ඉගෙන ගත්තා. ඒ වගේම අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ සහනතාවය පිළිබඳව. මම ඒක ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. මම හිතන්නේ ඔයාලට කැපැසිටර් ගැන ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන් වෙන්න ඇති. ඉතින් මොකක් හරි මේ සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි කරන්නම්. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.